මේකේ කොටස් විදිහට නෙමෙයි අපි එකතු වෙලා ඒ දේ try කරලා මේකෙදී ඔයාලට Hi guys, welcome back to my YouTube channel. මම දැන් තමයි ගෙදර දැන් නෙමේ දැන් පැයක් වගේ ඇවිල්ලා ආපු ගමන් දවල්ට කාලා ඊට පස්සේ වොෂ් එකක් දාගෙන දැන් තමයි ආවේ. ඊට පස්සේ මට හිතුණා අද vlog එකක් කරොත් හොඳයි කියලා. මොකද මට ලොකු විශේෂ වැඩකුත් නැහැ. ඒ වුණත් අද මට පුංචි ලස්සන වැඩ ටිකක් තියෙනවා පටන් ගන්න. මට හිතුණා ඒ ටික ඔයාලත් එක්කම පටන් ගත්තොත් හොඳයි කියලා. එතකොට ඔයාලටත් දැනගන්න පුළුවන් නේ. මම අද vlog එකක් කරන නිසා මේකප් නම් දැම්මේ නෑ. ලිප්ස්ටික් දැම්මා. දැන් චුට්ටක් ලස්සන ඇඳුමක් එහෙම ඇඳගෙන අපි vlog එක පටන් ගමු. මොකද්ද අඳින්නේ? මම එකක් තෝරගත්තා. මගේ ඇඳුම් වලින් මං ආසම මේක. අපි මේක අඳිමු. ආපු ගමන්ම මේ තියෙන කොණ්ඩෙට මං ආසයි. ඒක නිසා මං මේ ඩ්‍රයි කරන්නේ මෙහෙම තියාගන්නවා. අනිත් පැත්ත ඇඳලා තියෙන්නේ. අයියෝ. මට සීරියස් වෙන්න වෙන්නේ නැහැ. සාමාන්‍ය මොකක් හරි දෙයක් වෙනවා. Songi. හරි. මං ඇඳගත්තා. කොණ්ඩේ නම් වේලක් නැහැ. කොහෙවත් යන්නෙත් නැහැ. මෙහෙම තියමු නේද? කොණ්ඩේ කඩාගෙන ඉද්දි වදයක් වගේ නිසා මං කොණ්ඩේ බැඳගත්තා මේ විදියට. මං කලින් vlog එකේ ඔයාලට කිව්වා නේද මගේ පොත මං කියවලා ඉවර කරනවා කියලා. කියව හිටපු එක. ඒක මං කියවලා ඉවර කරා. මේක කලින් එක ඇමසෝනියා. ඒක කියවලා ඒක ඉවරයි. ඊට පස්සේ එස්කැවේෂන් ඒකත් කියවලා ඉවර කරා. මම දැන් අද කියවන්න අලුත් පොතක් තෝරගන්නවා. මේකෙම තව Ice Hunter, Sandstorm, Deep Fathom, ඒදන් උයනේ අල්තාරය. ඒ පොත් ටික තියෙනවා. මේකේ කොටස් විදිහට නෙමෙයි ඉන්නේ. මේ එකම කෙනාගේ. මං හරිම ආසයි පරිවර්තන පොත් කියවන්න. මේ දෙක කියවලා ඉවරයි ඒ ටිකෙන්. මේ සෙට් එකෙන්ම එකක් කියවනවද වෙනස් පොතක් කියවනවද කියලා මං කල්පනා කරේ. මොකක්ද කියවන්නේ? ඔයාලා පොත් කියවනවා නම් කියවපු පොත් වලින් මට ලස්සන පොත් ටිකක් රෙකමන්ඩ් කරගෙන යන්න බලන්න. මං එතකොට ඒ ටික අරගෙන කියවන්න. එතකොට මට පුළුවන් අරගෙන කියවන්න
මල්ලග මේ පොත තියෙනවා බියුරෝ. මට හිතෙනවා මේක කියවුවොත් හොඳයිද කියලා. දැන් එක දිගටම අර විදිහ පොත් කියවපු නිසා නැත්තම් මන්දෝදරි ඒක මං කියවලා ඉවරයි. මේක ඒකත් හරිම ලස්සන. ඕයි ඒකත් ලස්සන පොතා. බොහිමියන් දැරියෝ සේලාවි. මොකක්ද කියවන්නේ ළමයි? මට හිතෙන්නේ බියුරෝ කියන එකත් අභිරහස් වගේ පොතක්. දැන් එක දිගටම මේ පොත් කියවුවානේ ඒක එපා නේද? ඒක එපා. ඒක එපා. මේ පොත් ටිකත් අරන් තියමු. ලිටල් හවුස් එකේ පොත් ටිකක් තියෙනවා. මං ඒ ටික සීත කාලේ ආවම කියවන්න තියාගෙන ඉන්නේ. දැන් නම් ඕටම් එක පටන් අරගෙන තියෙන්නේ. ඒ වුණාට මං ඒ ටික ආයේ දෙසැම්බර් මාසේ තමයි කියවන්න හිතාගෙන ඉන්නේ. ඒකේ පොත් දෙකක් කියවලා ඉවරයි. අද මොකද්ද ගයිස් මං කියවන්නේ? මං කියවනවා බොහෙමියන් දැරියෝ. මට හිතෙනවා මේ පොත කියවුවොත් හොඳයි කියලා. බොහෙමියන් දැරියෝ. මොකද එක දිගටම අර විදිය එක විදිහම පොත් කියවද්දී එපා වෙනවනේ. මම මේ පොත තෝරගත්තා. මගේ පොත් දාන කබඩ් එක දැන් වහන්නත් බෑ. මේ බලන්න. මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. හයි ගෙම්බි. මෙන්න මේ ගෙම්බට නමක් කියාගෙන යන්න බලන්න. ඒ නම මම දානවා මේ ගෙම්බට. පොත් ටිකෙන් තෝරලා මම කොහොම හරි මෙන්න මේ පොත තෝරගත්තා. හිමියන් දැරියෝ. කියවල බලමු. ඒකේ කවරේ නම් ලස්සනයි කතාව කොහොමද දන්නේ. මං කියවලා ඉවර වෙලා ඔයාලට ඕනේ නම් මේකේ මොන වගේ කතාවක්ද තියෙන්නේ කියලා කෙටියෙන් කියන්නම්. ඕනේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං අද ඔයාලට කිව්වා නේද මං අද අලුත් ලස්සන වැඩක් පටන් ගන්නවා කියලා. ඉතින් අපි දැන් මේ වැඩේ පටන් ගමු. ඉතින් අපි ඒ ලස්සන වැඩේ පටන් ගමු. මං හිතනවා ඒ දේ ඔයාලත් පටන් ගත්තොත් ඔයාලගේ ජීවිතේට ලොකු වෙනසක් වෙයි කියලා. අපි එකතු වෙලා ඒ දේ try කරලා බලමු. මම හිතනවා ඒක ලස්සන හොඳ වැඩක් වෙයි කියලා. ඔයාලා මේ ගැන සමහර විට දන්නවත් ඇති දැනටම පටන්ගෙනත් ඇති. කොහොම වුණත් පටන්ගෙන නැති අය මගෙත් එක්ක ඒ වැඩේ පටන් ගමු. මං අද ඉඳන් මෙන්න මේකට සතුටු මතක එකතු කරන්න යන්නේ. ඒ කියන්නේ හැපි ජා එකක්. අද ඉඳන් මම හැම දවසකම හවසට අද දවසේ සතුටු හිතන මොකක්ම හරි හේතුවක් ලස්සනට ලියලා මෙන්න මේ බෝතලයට දානවා. එතකොට මට දෙසැම්බර් 31 වෙනිදා වෙද්දී සතුටු මතක ගොඩාක් එකතු වෙලා තියෙයි. එතකොට මම හිතාගෙන ඉන්නවා දෙසැම්බර් 31 වෙනිදාට ඒ මතක ඔක්කොම ටික කියවන්න. එතකොට අලුත් අවුරුද්ද ලස්සනට පටන් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒකට ලොකු හේතුවක් වෙයි මේක. අනිත් දේ තමයි පුංචි දේවල් වලින් සතුටු වෙන්න පුරුදු වෙයි කියලාත් මම හිතනවා. අපි එහෙනම් හදමු. ඒකට ඕන වෙනවා මේ වගේ බෝතලයක්. බෝතලයක් සාමාන්‍ය මේ විදිහම එකක් ඕනේ නෑ. සාමාන්‍යයෙන් ජෑම් බෝතලයක් වගේ වුණත් කමක් නෑ. මේ විදිහට. ඊට පස්සේ මම ලස්සන පෑනක් ගත්තා ඒකට. අය මේ වගේ පාට මේ කොළ ටිකක් ඕන වෙනවා. පාට කොළ නම් ඉතින් හොයාගන්න බැරි කමක් නෑනේ. ඕන තරම් තියෙනවනේ පාට කොළ. ඒක ඉතින් ලස්සනට පටන් ගත්තොත් අපිට ඒක කරගෙන යන්න ආස හිතෙනවා. ඒ හින්දා ඒ විදිහට ලස්සනට පටන් ගන්න එක හොඳයි.
හදනවා කියලා ඒක තමන්ට ඕන විදියට ඩිසයින් කරගන්න පුළුවන්. මං ඉතින් මට ආසේ හිතන විදිහට තමයි මේක හදාගන්නේ. අපි මේ වැඩේ පටන් ගන්න කලින් සුවඳ මතකෙකුත් එකතු කරගමු. මේ කැන්ඩල් එක මාර සුවඳයි. හරි මං හදලා ඉවරයි. මෙන්න මේ විදිහට තමයි මම එක හදාගත්තේ. මේක ඉතින් ඔයාලට කැමති විදිහට ලස්සන ඩිසයින් දාලා ලස්සනට හදාගන්න පුළුවන්. මගේ පළවෙනි සතුටු මතකේ ලියන්න මම තෝරගන්නවා මොන පාටද? මෙන්න මේ පාට. මම හිතනවා ලාදම් පාට තෝරගන්න. අද පළවෙනි සතුටු මතකේ ලියන්න. අපි එහෙනම් ලියමු. මගේ පළවෙනි සතුටු මතකේ මොකක්ද දාන්න කියලා හිතුවොත් ඔයාලට සතුටු හිතේ. මගේ පළවෙනි සතුටු මතකේ තමයි ඔයාලත් එක්ක මේ හැපි ජායක හදපු එක. ඒක තමයි මම අද පළවෙනියටම මේකට දාන්නේ. ඔයාලා මේක අනිවාර්යෙන්ම පටන් ගන්න ඕන. මොකද මෙහෙම ලියද්දි මේ දැනෙන සතුට මාරයි. ඔයාලා ඒක අනිවාර්යෙන්ම පටන් ගන්න. ඒ වෙනස ඔයාලට දැනෙයි. මේ විදිහට ලියද්දිම හරිම සතුටු හිතෙනවා. ඉතින් සතුටු මතක ගොඩාක් එකතු වෙලා එකවර කියවද්දි කොච්චරනම් සතුටු හිතෙයිද? ඔයාලා අනිවාර්යෙන්ම මේ දේ පටන් ගන්න අදම. ඔයාලත් එක්කම මම මේක දාන්න යන්නේ දැන්. අනේ වට හරිම සතුටුයි. ඒකට මෙන්න මේ පෑනක් දාලා තියෙනවා. මම මේ ළඟදී TikTok වීඩියෝ එකක දැක්කා. TikTok එකේද YouTube එකේද? TikTok එකේ දැක්කා මෙන්න මේක මේ ලංකාවේ අර කල්කිරි එක තියෙන ඒ රස කියලා. මම ඉතින් අද එකක් ගෙනාව try කරලා බලන්න. අපි ඒක බීලා බලමු. ඇත්තටම ඒ රසද කියලා.
මන් තව අලුත් කාලා නැති අලුත් කේක් එකක් ගෙනාවා. මේ තියෙන්නේ. අපි ඒකත් try කරලා බලමු. ඕ සුවඳ. අපි try කරලා බලමු. රසයිද කියලා. රසයි. රසයි ඒක. රසයි ඒක ගයිස්. ඒක මාර රහයි. මේ චොක්ලට් උත් තියෙනවා. ඒ කන්න ගත්තට පස්සේ කන එක නවත්ත ගන්නත් බෑ. මාර රසයි ඒක. අපි දැන් මේක try කරලා බලමු. ඇත්තටම ඒ කල්කිරි එකේ රස එනවද කියලා. Cheers. මං හිතන්නේ වීඩියෝ එක කරලා දෙන කල්කිරි බීබු නැති කෙනෙක් වෙන්න ඕනි. ඒ රස ඒ කල්කිරි එකේ රස මං හිතන්නේ කොහෙන්වත් ගන්න හම්බෙන්නේ නැහැ. ඒක ඒකටම ආවේනික වුණ රසක්. ඉතින් අවුලක් නෑ. මේකට වෙනම රසක් තියෙනවා. බොන්න පුළුවන්. මං ආයෙත් මේක ගනි. හැබැයි මේක කල්කිරි එකේ රස නම් එන්නේ නෑ මට. දෙතුන් දෙනෙක්ගෙම වීඩියෝස් දැක්කම YouTube එකේ. ඒක නිසා මම මේක try කරන්න ගත්තේ. ඇයි යාළුවා කිව්වේ මේ කල්කිරි රස කියලා? මේක කල්කිරි රස එන්නේ නෑ ළමයි මට. අපි මේක මික්ස් කරේ නෑනේ. මික්ස් කරලා බොමු බලන්න. එතකොට නම් පොඩි ලාවට ඒ වගේ රසක් එනවා. හැබැයි ඒ වුණාට මේක කල්කිරි එකට සමාන කරන්න නම් බෑ ඉතින්. ඒ වුණාට මම මේ කායෙත් ගනි. ගොඩක් දුරට මම මේ කායෙත් ගනි. එහෙනම් ඉතින් මං අදට යන්න නේද? මොනේ දුකයි. දුක උනාට කමක් නෑ. ඉතින් ආයෙත් එනවනේ. එහෙනම් අදට යන්නම්. මේ තරම් වෙලාවක් මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන සතුටු මතක ගොඩාක් එක්ක ලස්සන vlog එකක් අරගෙන ආයෙත් එන්නම් ඉක්මනින්ම. එහෙනම් අදට ගිහින් එන්නම්. ආදරෙන් පරිස්සමින් ඉන්න. බයි. ඒ වගේම මගේ අද vlog එක ගැන ඔයාලට මොකද හිතුනේ කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්ම.